අයිබෝන් යාළුවනේ මේ තමයි මගේ බර්ත්ඩේ ව්ලොග් එකේ part 2. ඔයාලා මගේ බර්ත්ඩේ ව්ලොග් එකේ part 1 බැලුවේ නැත්නම් මෙන්න මේ උඩින් වැටෙන කාඩ් එකෙන් ඒ වීඩියෝ එකත් බලන්න. ඔන්න යාළුවනේ සෙරංගොන් රෝඩ් එකකින් ඇවිත් සාන්ත මිචෙල් ප්ලේස් එකේ බස් ස්ටොප් එකකින් බැස්සා. මෙන්න මේ පාර දිගේ මීටර් 400ක් විතර දුර ඇවිදගෙන යනකොට අපිට ශ්‍රී ලංකාරාමය සිංහල බෞද්ධ පන්සල හම්බ වෙනවා. එහෙනම් එන්නකෝ යාළුවනේ අපේ මේ පන්සල ඔයාලට මම පෙන්නන්න. මහාරම නිස්කලංක පරිසරයක්. බලන්නකෝ මේ වටේම ගෙවල් තිබුණට කිසිම සද්දයක් බද්දයක් නැහැ. ඔන්න ඔහම පන්සලේ ටික වෙලාවක් ඉඳලා බෝධි පූජාවක් එහෙමත් කරලා මම පන්සලෙන් ආපහු යන්න ආවා.
මම පන්සලට එනකොට ආවේ බස් එකේනේ. ඒ වුණාට මං දැන් යන්නේ ට්‍රේන් එකේ. මුලින්ම මම පර්පල් ලයින් එකේ බූන්කෙන් MRT ස්ටේෂන් එකෙන් නැගලා ලිටිල් ඉන්දියා වලින් බැස්සා. ඊට පස්සේ ලිටිල් ඉන්දියා වල පොඩ්ඩක් ඉඳලා බ්ලූ ලයින් එකේ ජලම්බසාර MRT ස්ටේෂන් එකෙන් නැගලා ටෙම්පලිස් වලින් බැහැලා ගෙදර ආවා. ඉතින් මට ඔයාලට කියන්න අමතක වුණානේ. මම අද හවස මගේ යාළුවන්ට පාටි එකක් දෙන්න ප්ලෑන් කරා. ඉතින් MRT කියන ගමන් මම ඉන්විටේෂන් එක හදලා මගේ යාළුවන්ට WhatsApp කරා. ඔන්න යාළුවනේ මං ගෙදර ආවට පස්සේ මට මතක් වුණා අපේ ගෙදර අය මට බර්ත්ඩේ කාඩ් එව්වා කියලා. ඉතින් මං දැන් බලන්න යන්න හදන්නේ බර්ත්ඩේ කාඩ් ඇවිල්ලාද කියලා. අපි ඉන්න HDB වල මේල් බොක්ස් එක තියෙන්නේ ලෙවල් 1 එකේ. අපේ බ්ලොක් එකේ තියෙන හැම ගෙදරකටම ඒ ගෙදර නම්බර් එක ගහලා මේල් බොක්ස් මෙන්න මේ වගේ තියෙනවා. ඔන්න යාළුවනේ බර්ත්ඩේ කාඩ් දෙකක් තියෙනවා. අපි එහෙනම් මේ දෙක අරන් ගිහලා බලමු ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. මෙන්න මෙහෙම තමයි බර්ත්ඩේ කාඩ් ඇතුලේ තිබුණේ. වයිෆ් සහ ළමයි දෙන්නම වෙන වෙනම මට බර්ත්ඩේ කාඩ් එවලා තිබ්බා. ඒ වගේම වනිති යුක්තේසුයි දෙන්නම මට චිත්‍රත් ඇඳලා ඉවලා. බලන්න හරි ලස්සන චිත්‍ර දෙකක්. ඉතින් ඔය තුන් දෙනාටම ගොඩක්ම ස්තුතියි මගේ බර්ත්ඩේ එකට විශ් කරලා. ඔයාලගේ ආදරේ මගෙත් එක්ක බෙදාගත්තට. ඉතින් දැන් කෙමෙන් හවස් වෙනවා. ඔන්න මගේ මල්ලා ටික අපේ ගෙදරට ආවා. ඒ වගේම එයාලා ඇවිල්ලා මට උයන්න උදව් කරා. විශේෂයෙන්ම මතක් කරන්න ඕන තමිත්ව. ඔය තමිත් තමා පාටියට ඕන ගොඩක් දේවල් ලෑස්ති කරේ. ඉතින් මගේ බර්ත්ඩේ එකට විශ් කරන්න ගොඩක් දෙනෙක් ඔන්න අපේ ගෙදරට ආවා. ඉතින් ඔයාලට ගොඩක් ආදරෙයි. මගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන්න අපේ ගෙදරට ආවට. ඉතින් බලන්නකෝ මගේ යාළුවෝ ටික මාව සර්ප්‍රයිස් කරන්න කේක් එකකුත් අරන් ඇවිල්ලා. එහෙනම් අපි කේක් එක කපමු.
Happy birthday to you. Happy birthday to you. Happy birthday, happy birthday, happy birthday to you. Happy birthday to you. Happy birthday to you. Happy birthday, happy birthday, happy birthday to you. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. Everything I do so instinctive and so passionate. Every word I move so descriptive like an adjective. I got a vendetta against people who patented being negative when you should be getting after it. I got facts over tracks, this and that. Spitting slow, spitting fast. I could roast, I could gas. Think I'm okay at last, but I don't know if that can erase all the past. And the pettiness, a reflection of the emptiness. Hilarious, you think you're worth my time, you're delirious. Mysterious, because you hide behind a fake exterior. Inferior, you know I'll always be a bit superior. Get off of me, this ain't no humble brag. I want you to hear words, you can say them back. I want you to feel free from the chains at last, and to believe in what you got, it was built to last, yeah. Now that I've been through hell, I never got anyone's help. I had to do it all myself. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. Gonna learn the consequence of being incompetent. Mental health is confidence, dreams and some honestness. I'm not here to save the day, that's for you to take away. I could play a million mind games, but instead I say something not illogical, something that is topical. Rub it on and watch it go, make yourself unstoppable. Dreams are irresponsible, but they're always possible. If you just believe, you could be so remarkable. Thoughts in my head, a collage and they spread. I'll be great one day, going off of my meds. No, I'm not giving up, no, I'm not giving in. I will make it to the top, taking off in the wind. I gotta make it, I'm saving every day to taste it. I'm patient, but my mind, it can hardly take it. I'm chasing a dream that I've had for several ages. A vacant, modern kingdom for the taking. ඉතින් මගේ යාළුවෝ ගොඩක් දෙනෙක් හොඳට එන්ජොයි කරා. ඒකම රසපු විතරක් වඩා මට සතුටුයි. ඉතින් පාටි ඉවර වෙලා සතුටුයි. යාළුවෝ කියලා I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. I don't ever slow up, no I don't take shit. I got no මේ වෙලාවේ මම ස්තුති කරන්න කැමතියි අපේ සටිස් ආයතනයටත්. මොකද සටිස් ආයතනයනොත් මට විශ් කරලා කාඩ් එකක් තෝරලා තිබ්බා. ඒ වගේම විශේෂයෙන් ස්තුතිය කරන්න ඕනි අපේ පෙට්‍රෝ සුපර්වයිසර් ගණේෂ්. මොකද එයාත් මට කේක් එකක් ගෑනලා මගේ උපන්දිනේට විශ් කරා. ඉතින් මේ 39 වෙනි බර්ත්ඩේ එකට විශ් කරපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. එහෙනම් අද වොග් එක මම මෙතනින් නවත්තනවා. මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැති යාළුවෝ මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් ඊළඟ සතියේ අලුත් vlog එකකින් හමු වෙමු. ඔයාලට සුබ සතියක්.